පින්වත් ශ්‍රාවකයනි, මේ ආධ්‍යාත්මික ආයතනයන් සංවර කරගන්න. සිහිය පැවැත්විය යුතු ආයතන 6ක් තියෙනවා. ඒ කියන්නේ ඇස, කන, නාසය, දිව, කය, මනස. සිහිය පැවැත්විය යුතු බාහිර ආයතන 6කුත් තිබෙනවා. ඒ කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස. කයට දැනෙන පහස, මනසට දැනෙන අරමුණු. ආයතනවල යථාර්ථය දකින විට, ස්පර්ශයේ යථාර්ථය දකින විට, විඳීමේ යථාර්ථය දකින විට ඔබ මෙලොවට හෝ පරලොවට බැඳෙන්නේ නැහැ. එවිට ඔබ රූපයට ඇලෙන්නේ නැහැ, ශබ්දයට ඇලෙන්නෙත් නැහැ, ගඳ සුවඳට ඇලෙන්නෙත් නැහැ, රසයට ඇලෙන්නෙත් නැහැ, පහසට ඇලෙන්නෙත් නැහැ, අරමුණට ඇලෙන්නෙත් නැහැ. ආයතන 6 යථා ස්වභාවය දකිමින්, ආයතන 6 කෙරෙහි ඇති ඇල්ම දුරු කරමින් ඉන් සදහටම නිදහස් වෙනවා. පින්වත් ශ්‍රාවකයනි, මෙසේ සිහිය පැවැත්වීමටත් නිවන් අවබෝධය පිණිසත් කෙලෙස් තවන වීරයෙන් යුතුව, මනා නුවණින් යුතුව සතර සතිපට්ඨානය බහුල වශයෙන් පුරුදු කරන්න.